ලයිෆ් විත් ටොමි අපේ channel එකට ඔන්න දැන් subscribers ලක්ෂ 3ක් සම්පූර්ණ වෙන්න ළඟයි. ලක්ෂ 3 සම්පූර්ණ වුණාම අපි හිතාගෙන ඉන්නවා අපේ channel එකට ආදරය කරන අපිට ආදරය කරන ඕගොල්ලෝ වෙනුවෙන් පුංචි surprise එකක් අරගෙන එන්න. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර මම මේ වීඩියෝ එකේ අවසානයේ කියනවා. දිගටම එකතුලා ඉන්න බලන්න අපි ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන surprise එක මොකක්ද කියලා. හෙලෝ කොහොමද ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් වීඩියෝ එකට. ඉතින් ඔන්න අද අරගෙන ආවේ shopping වීඩියෝ එකක්. grocery shopping සහ skin care products වගේක් මට ගන්න තියෙනවා. මම ඒ සඳහා යනවා වෙන store එකකට. මේකිනුත් somewhat ගන්නවා. සමහර දේවල් ඔයගොල්ලෝ බලන්න පුළුවන් වීඩියෝ එකේ. මේකිනුත් ගන්නවා. නමුත් මට specially දේවල් ටිකක් ගන්න තියෙනවා. මම ඒකට යනවා Ultra Beauty කියලා තියෙනවා මෙහි. ස්ටෝර් එකක් ඒකට යනවා මම. ඉතින් ඒ වීඩියෝස් ටික තමයි අද වීඩියෝ එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් Costco shopping අපේ channel එකේ ගොඩාක් අය ආසයි බලන්න Costco එකට ගිහලා shop කරනවා මොනවද තියෙන්නේ අලුතෙන් ඇවිල්ලා නේද එක එක මාස වල එක එක season වල එක එක දේවල් ඉතින් එනවා අලුත් දේවල්. ඉතින් අපිත් යන්නේ ඒවා බලන්න සහ මේක තොග කඩයක් නේ. ඉතින් ඒ නිසා මේ ස්ටෝර් එක රෙගියුලර් ස්ටෝර් එකක් වගේ නෙමෙයි. මේකේ දාලා තියෙන බඩු විදිහ වුණත් වෙනස්. ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් දැකලා ඇති. නමුත් දැකලා නැතුව අද බලන කෙනෙක් ඉන්නවා නම් Costco එක කියන්නේ තොග බඩු ගන්න අපි මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතන ගොඩාක් වෙලාවට මාසෙකට මාස දෙක තුනකට සමහර දේවල් සෑහෙන්න අපි ඉතින් ගන්නවා ආවහම. ඉතින් ඒ එහෙම හිතාගෙන තමයි අපි එන්නේ. ඉතින් බලමු එහෙනම් ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ මොනවද දැන් මේ දවස්වල ඇවිල්ලා තියෙන්නේ එහෙම කියලා බලමු. ඉතින් Costco කියන shop එක දැන් ගොඩාක් දෙනෙක් ඕගොල්ලෝත් ලංකාවේ නෝගොල්ලෝත් නේද අපි වීඩියෝස් කරලා ගොඩාක් අයට දැන් මේ නම සහ මේ ස්ටෝර් එක මේ හුරුයි නේද? දන්නවා ඉතින් මේකට මොනවද තියෙන්නේ කොයි වගේද කියලා ස්ටෝර් එක. මොකද ගොඩාක් රටවලක් තියෙනවා මේ ස්ටෝර් එක. ඉතින් මේ ඇමරිකාවේ USA වල ස්ටෝර් එකේ මේ දවස්වල මොනවද තියෙන්නේ කියලා තමයි අපි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. එහෙනම් දිගටම ඉන්න බලමු අපි මොනවද අද ඇවිල්ලා තියෙන්නේ ගන්න කියලා. Fan එක light එකයි දෙකම තියෙනවා. Nice. Accent mall එකක් ඕන. අර මේ වගේ. මේක දැන් too common. මේක දැන් පරණයි. trend එක මේක too common වුණා. තමයි මේ අපි බොන වයින් එක අපේ Costco shopping video බලලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා red wine වලට ආස කෙනෙක් නම් මේක try කරලා බලන්න කැමති වෙයි මේ අපි ආසයි මේකට මේක dirty ඔක්කොම dirty ඉතින් දූවිලි වැඩිලා කැමති කෙනෙක් අපි ඉතින් අද මේ quick shopping පාරක් දාන්නේ හන්ද ටක් ගාලා ගිහලා බඩ් ටික ගන්නවා ඔයගොල්ලන්ට අර full shopping video එකක් නෙමෙයි ඉතින් ඒ හන්ද ටක් ගාලා බඩ් ටික ගන්නවා පෙන්නන්න You're silent, your hand on my skin. 'Cause I don't know where we go when the light fades out. If there's voice in the sky or if it's quiet, but I will believe if believing means you. 'Cause in your eyes, I might find heaven. Yeah, in your eyes. Fades out. Never been sure where faith begins. Guess I'm still waiting for something to hit. I whispered questions till midnight winds. සමහරවිට එක එකව දකින්න. එතකොට මම ඉන්දිකට මේ සෙන්ඩ් කරනවා මැසේජ් එක. මම මේක බලන්නේ. මේකේ තිබුණා මේ මොනවද ඒවට කියන්නේ dumplings. Let me see.
මොමෝස් වගේ එකක් බීෆ් මොකක්ද කියලා මට මතක නැහැ එක්සැක්ට්ලි. හොයාගන්න පුළුවන් වුණොත් හොයාගන්න පුළුවන් වුණොත් හරි. මම මට ඒවල තියෙනවද කියලා. බලමුකෝ බලලා මම පෙන්නනවා ඔයගලන්ට. ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස් තියෙන සෙක්ෂන් එකට. ඉතින් මෙතනට ආව අපිට කිරි ගන්න ඕනේ, බිත්තර ගන්න ඕනේ. ඉතින් මේක ඇතුළේ හරි සීතල මේක ෆ්‍රීසර් එකනේ. ඉතින් මේකේ ගොඩාක් වෙලා ඉන්න බෑ. බඩ බිඩි ගාලා ආවා. මේ අවශ්‍ය දේ ගත්තා. ගියා මොකද නැත්තම් බබාලින් ආසත් නෑ අඬනවා. ඒගොල්ලොත් එක ආවමත් හරි කරදරයි අමාරුයි. අකිබබා ඉස්කෝලේ මේ එයාව දාලා ආවේ. ඔයගොල්ලෝ ගිය සතියේ වීඩියෝ එක දැක්කම අකිබබාගේ බර්ත්ඩේ එක මම දැන් මේ උදේවරුේ ඇවිල්ලා මේ shopping කරලා ක්‍රොස්කෝ එකේ ගිහිල්ලා එයාව මෙයාගේ බර්ත්ඩේ එක දවසට කලින් දවසේ ඇත්තටම ඊට පස්සේ යනවා යත් එක්ක එයාගේ හේර් කට් එකට. ඉතින් ඒ උදේවරුව තමයි මේ අපි ආවේ ටග්ගල උදේම ආවහම සෙනග අඩුවේ නැත්නම් හරි අමාරුයි මේ ෂොප් එක කොච්චර ලොකු වුණත් හරියට සෙනග කොයි වෙලේ ගියත් සෙනග ඉතින් ඒතකොට වීඩියෝ එකක් ගන්න ඕගොල්ලන්ට නිදහසේ සමහරවිට හරි අමාරුයි. ඉතින් ඒකයි ගොඩක් වෙලාවට අපි මේ ගන්න තැනදීම මම උත්සාහ කරන ඕගොල්ලන්ට අපි ගන්න දේ සහ ගන්න ඒ බඩුවේ ප්‍රයිස් එක ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් හිතන ඕගොල්ලෝ කැමති ඇති කියලා ඕගොල්ලෝ ගොඩක් දෙන ආස නිසා තමයි අපි මේ විදිහට මේ shopping videos අරගෙන ඉන්නේ. අමාරුවෙන් වුණා සමහරවිට ලැජ්ජයි කැමරා එක දික් කරගෙන ඉන්න. ඒ ගියාම මොකද නැත්තම් මිනිස්සු සමහරවිට අපි දිහා අමුතුවට බලනවා අපි කැමරා එක එහෙට මෙහෙට හරවනකොට නේද? ඉතින් කොහොම වුණත් ඔයගොල්ලෝ ආස නිසා ඔන්න අපි වීඩියෝස් අරගෙන එනවා. මේ වෙනකොට ඔන්න මේ වගේ බඩු ටිකක් අරගෙන තියෙනවා. බලමු එහෙනම් තව ඉස්සරහට තව මොනවාද ගන්න කියලා. Ginger and turmeric. Spice chai. You wanna try? අපි අර ginger මේක නැද්ද? අර අපි ජෙලි එක වගේ අරගෙන හදපු එක. ඒක තිබුණේ නැහැ. මේ තව ginger lemon tea එකක් තියෙනවා මේක අපි හදනවා. ඒකත් shock. But let's get this one. Kayla and Kaden. Then Kaden will have a chocolate milk එක බොන්න. මෙන්න මේ string keys එක ගත්තා අපි Kaylaට. ගන්නවා. මේකද හරි එක බැඩියෝ. best orange juice එක. මේ තියෙන orange juice මේ නිකන් රස අඩුයි. මේකේ තියෙන අමුතු රසක්. අපිට සීනි දාන්න ඕනේ නැහැ. වෙන ඒවා ගත්තාම නිකන් අර ඇඹුල් නිකන් සමහර ඒවා තිත්ත එහෙම තියෙනවා ඉතින්. Bacon. Pizza Perete. We heard you, buddy. We heard you, okay? Let's finish shopping and then go eat. What is this? What is this, Kaden? Chicken nugget. Kaden's chicken nugget. I know. Okay, may pwede yan. Menu make daw mga risala kiyo may dumpling එක. Steamed soup dumpling. Beef, pork flavor. Okay. Let's try this. Kala bolum. Malu. Yeah. May salmon එක අපි ගන්න. Salmon නෙවෙයි. It's salmon. Done නැති අය ඉන්න සමහර විට හිතන්න පුළුවන් ඒක pronounce කරන්නේ salmon. It's not salmon. Oh, that's frozen, Eva. It's not the right one. Let's go to the food corner, food section. Okay, me cool. What is your favorite food? There's a brightness in the way that we touch. You're like a prayer I've never spoken. But lying here silent, your hand on my skin feels like Maintain අපි ගන්න breakfast sandwich එක $14.99. Applewood mock steak.
Yes, medium roast. 17.99. I'm lying here silent, your hand on my skin. 'Cause I don't know where we go when love fades out. If there's voices. අපි ගන්න coconut milk එක. Okay, then getting full cart එක. මම breakfast හදනවානේ. chia seed pudding අර fruits blend කරලා අරගෙන. ඔයගොල්ලෝ දැකලා you don't like cereal? In your eyes, I might find heaven. In your eyes, I might find heaven. In your eyes, I might find heaven. Bread. Let's go. 12.49 ranch. ගන්නවා මේ eye mask. I want to try. මං අහලා තියෙන ගොඩක් හොඳයි. ඉතින් දන්නේ නැහැ. ඒ කියන තරම් හොඳයිද කියලා බලමු. Okay. මං ගන්නවා මේක. normal to dry skin. Cetaphil එකේ. අනේ වගේ මම ගන්නවා මේ Cetaphil cream එක. Guess I'm still waiting for something to hit. කොස්කෝ එකේ ෂොප් කරන්න එන්න කොස්කෝ මෙම්බර්ෂිප් කාඩ් එක තියෙන්න ඕනේ. ඉතින් ඒක ගෙවලා ගන්න ඕනේ. ඉතින් ඒක එනකොට ඇතුළට එනකොට ස්කෑන් කරලා එන්නේ. ඒ වගේම චෙක් අවුට් වෙනකොටත් ඒක ස්කෑන් කරලා තමයි අපි චෙක් අවුට් වෙන්නේ. ඉතින් දැන් මේ මගේ අතේ තියෙන කොස්කෝ කාඩ් එක මම හිතුවා ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. මොකද වීඩියෝ බලට ගොඩක් දෙනකොට අයිඩියා එකක් නැතුව ඇතින එක ගැන නේද. ඉතින් ඇතුළට එන්න කොස්කෝ එකට ෂොප් කරන්න එන්න මේ කාඩ් එක තියෙන්න ඕනේ. Yeah, we are waiting for the food. Yeah, we are going to get pizza. 6, 7, 8. Got it? Get the bottle. 5 or 7. Okay, we got our food. Under 500. We need Oh, drinks. look at that. Yeah. 500. Yeah. ඔන්න දැන් මම මේ යන්නේ අල්ටා බියුටි එකට. ඉතින් ඇමරිකාවේ ගොඩක් තියෙනවා මේ මෝල්ස් වලට අමතරව මෝල්ස් වල ගොඩක් තියෙනවානේ මේ මේකප් බඩු එහෙම බියුටි ප්‍රොඩක්ට්ස් නේද ගන්න. ඊට අමතරව තියෙනවා Sephora එක තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් දෙනා දන්නේ Sephora එක. ඒ වගේම අල්ටා බියුටි කියලා තියෙනවා. ඒ වගේම Sally බියුටි කියලා තියෙනවා. ඉතින් මේ ටික තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. ඊට අමතරව ඉතින් තව ගොඩක් තැන් තියෙනවා. ඉතින් මේ ඒ තුනට තමයි මම යන්නේ. ඉතින් මෝල් එකකට යනවා හදිස්සි මොන හරි ගන්න ඕන නම් මෝල් එකකට වඩා මේවා කන්වීනියන්ට්. මොකද මෝල් එකට ගියාම ඕක පාක් කරලා ගිහිල්ලා ඇතුලේ ඇවිදලා එනකොට දවස් ඉවරයි. ඉතින් ඒ වෙලාවට ගොඩක් වෙලාවට මම යන්නේ අල්ටා බියුටි එකට. එහෙම නැත්නම් අපේ ටාගට් එකේ තියෙනවා අල්ටා බියුටි එකක් වෙනම දැන් ගොඩක් ටාගට්ස් වල තියෙනවා. වෙනම සෙක්ෂන් එකක් අල්ටා බියුටි එකේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා ටාගට් එකේ. හැම එකෙම තියෙනවා. ඉතින් වෝල්මාර්ට් මේ හැමතැනම තියෙනවා. මම කියන්නේ මේ ස්පෙෂලි මේ මේකප් බඩුවේ හැම දෙයක් එක්කම වෙනම මේ බියුටි වලටම බියුටි ප්‍රොඩක්ට්ස් වලටම තියෙන ස්ටෝර්ස් තුනක් මේ මම ඉස්සෙල්ලා සඳහන් කළා. ඉතින් Sephora එකට යනවා ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් අල්ටා බියුටි එකට එනවා. මොකද එතනට හැමම දන්නව අනිවාර්යෙන් එතන තියෙනවා කියන එක දන්නවා. ඒ නිසා මම ඕන දැන් අල්ටා බියුටි එකට ඇවිල්ලා මන්ට ඕන ප්‍රොඩක්ට්ස් ටිකක් මම බලනවා. අද ගන්නවා. ඉතින් මේ දේවල් මොනවද කියලා ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. මොයිස්චරයිසර් එකක් අනිවාර්යෙන්ම ගා යුතුමයි. ඊට පස්සේ සන් ප්‍රොටෙක්ෂන් එකක් ගා යුතුමයි. වින්ටර්ද සමර්ද අදාළ නැහැ. මම මේ දැන් මේ වින්ටර් එකේ ගිහිල්ලා ගත්තේ ස්පෙෂලි වින්ටර් එකේ හෝ මොකේ හෝ වේවා සන් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නම ඕනේ. ඉතින් ඒක මස්ට් ස්පෙෂලි ලංකාව වගේ රටක් ඉන්නවනම් අනිත් එක ගොඩාක් වෙලාවට යූස් කරන්න try කරන්න ජෙන්ටල් දේවල් ස්කින් එකට. වාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් වෙන්න ඕනේ නැහැ. ඩ්‍රයි ස්කින් එකක් වෙන්න ඕනේ නැහැ. දැන් මම මේ පෙන්නන්නේ මගේ ස්කින් එකට මගේ ස්කින් ටයිප් එකට අදාළව මම ගත්තේ. මට තියෙන හරිම සෙන්සිටිව් ස්කින් එකක්. ළඟින් යන්න බෑ. බිබිලක් හරි දානවා මොකක් හරි ළඟින් ගියොත් අන්න ඒ වගේ හරිම සෙන්සිටිව් මගේ ස්කින් එක. ඒ නිසා ජෙන්ටල් දේවල් යූස් කරන තරමට ඉතින් හොඳයි. ගොඩක් ලෝකේ ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි දන්නවා. මම දන්නවා මාන්තාසය වෙනකොට වෛරල් වෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා.
නේද? එතකොට ඒවා try කරලා බලන්න ආසයි. ඉතින් එහෙම තියෙනවා. නමුත් at some point ඔයාට හිතෙනවා gentle වෙන තරමට skin එකට ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. skin එකෙන් ඔයාට ගොඩක් අපි skin එකට gentle වෙන තරමට skin එක ඔයාට වාගේ skin එක ලස්සන වෙනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඔන්න මේ තියෙන්නේ මම Ulta Beauty එකෙන් ගත්ත බඩු ටික. මම ඉස්සෙල්ලාම ගත්ත Bare Mineral එකේ powder එකක්. මගේ powder එක almost ඉවරයි. ඉතින් මම ගත්ත powder එකක්. මේ තියෙන්නේ ඒක. ඊළඟට මේ ඔයගොල්ලෝ දකින්නේ මම MAC එකෙන් ගත්ත මේ Teddy Warm Teddy කියන මේ color එක. ඒක මේ මම හිතන්නේ ගොඩක් viral වුණා මේ color එක මේ lipstick එක. මට හිතුණා try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ color එක. මේ ගොඩක් අපේ tan color එකට අපේ skin color එකට හොඳයි. ඉතින් මම කොහොමද ගන්න මේ වගේ colors. ඉතින් සමහරවිට ටිකක් light color එකක් ගන්න වෙලාවලුත් තියෙනවා. but most of the time මම ආසයි මේ නිකන් මේ nude pink එක මම ආසයි ඒ color එකට. ඒ වගේම මේ තියෙන්නේ තවත් powder එකක් Milani කියන brand එකේ. මම මේ brand එක පාවිච්චි කරලා නැහැ. මට හිතුණා try කරලා බලන්න ඕනේ කියලා. එච්චර ලොකු ගාණක් නෑ. මම හිතන්නේ $12ක් 13ක් වගේ උනේ මේක. powder එක exactly මට මතක නෑ. මම හිතන්නේ $40 something වුණා. lipstick එක $25 වගේ වුණා. දැන් මේ තියෙන්නේ මම හිතන්නේ මම මේ නම කියනවා හරි. ගොඩක් දෙනා දන්නවා La Roche-Posay කියන brand එකේ මේ moisturizer එකක් ගත්තා මම අලුතෙන්. මම ඒගොල්ලන්ගේ products කීපයක් මම කලින් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ මම ඒක පාවිච්චි කළේ නැහැ. නමුත් මට දැන් මේ දවස්වල අතරම ස්පෙෂලි මම ගියේ මේ ප්‍රොඩක්ට්ස් ටිකක් ගන්න මේ වෙදර් එක නිසා ස්කින් එක ගොඩාක් මේ ඩ්‍රයි වෙලා තියෙන්නේ මේ වේලිලා වගේ. මං හිතන්නේ වින්ටර් එකනේ මෙහෙ ඉතින් ඒ නිසා හරියට වේලනවා ටක් ගාලා ඩ්‍රයි වෙනවා අපි AC එකේ. නිතරම AC හෝ හීටර් නේ හැම වෙලේම. ඉතින් ඒකත් බලපානවා වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා. ඉතින් මේක මම හිතන හේතුව එහෙමද දන්නේ නැහැ කියලා. මොකද මේ කාලෙට එහෙම වෙනවා ගොඩක් වෙලාවට. අපි ස්පෙෂලි 2-3 පාරක් දවසට මොයිස්චරයිසර්ස් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ස්පෙෂලි මම ගියා ප්‍රොඩක්ට්ස් ටිකක් ගන්න. බට් මට ඕන වුණා ඩර්මටොලොජිස්ලා රෙකමන්ඩඩ් ඒ ප්‍රොඩක්ට්ස් ගන්න. ඒගොල්ලන්ගේ රෙකමන්ඩ් කරන ප්‍රොඩක්ට්ස් ටිකක් ගන්න ඕන වුණා. ඉතින් ඒ ටික තමයි දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉස්සෙල්ලා දැක්කේ මොයිස්චරයිසර් එක La Roche-Posay ලගේ මොයිස්චරයිසර් එකක් ගත්තා. ඒ වගේම මේ එයාලගේ sun protection sunscreen එකක් ගත්තා. ඉතින් ක්‍රීම් එකක්. ඒක තියෙනවා. ඒක tinted එක ගත්තේ. tinted mineral liquid එක. ඉතින් ඒක තියෙනවා. ඒ වගේම ඊළඟට මම ගන්නවා Cetaphil එකේ eye cream එකක්. මම යන්නේ මේ products ටික තමයි මේ දවස්වල මම ඔන්න ගත්තේ. ඉතින් මට ඒ ටික පෙන්වන්න ඕන නා body wash එක, cleanser එක, body cream එක. ඉතින් මේ ඔක්කොම මේ දවස්වල මම ඔන්න use කරන්න ගත්ත ටික තමයි. ඉතින් මම මේවා මේ දවසට දෙසරක් නම් අනිවාර්යයෙන්ම ගන්නවා. body cream එකක්, hand cream එකක් පුළුවන් නම් 3 සැරයක් විතර ගෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. skin එක වගේ dry නම්. hand cream එකක් නම් මම අනිවාර්යයෙන්ම 3 සැරයක් නෙවෙයි 10 සැරයක් විතර දවසට ගන්නවා. ඉතින් එහෙම තමයි මේ dry වෙන්නේ නැති වෙන්න skin එක නේද මේ කාලේ ස්පෙෂලි වෙනත් රටවල ඉන්න අය winter එක දන්නවා. ඉතින් හරිම අමාරුයි. එතකොට මේ වගේ gentle දේවල් පාවිච්චි කරලා ඉතින් skin එක මේ dry වෙන්නේ නැති වෙන්න මොයිස්චර් තියාගන්න ඉතින් උත්සාහ කරන මම ඉතින් යූස් කරන ප්‍රැක්ටිස් එක තමයි ඒ. ඉතින් ওই විදිහට තමයි වන්න මම මේ ග්‍රෝසරි shopping ගිහලා ටික ගත්තේ. දැන් වන්න මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එක දැන් අරගෙන ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඔන්න දැන් මතක් කරන්න යන්නේ අපේ giveaway එක. ඉතින් Life with me YouTube channel එකට subscribers ලක්ෂ 3ක් වෙරෙන දැන් ළඟයි. ඉතින් ඒ ලක්ෂ 3 සම්පූර්ණ වුණාම අපි හිතාගෙන ඉන්නවා ඒක සැමරීමක් නිමිත්තෙන් ඕගොල්ලන්ට අපිට ආදරය කරන ඕගොල්ලන්ට ඔයගොල්ලෝ අතරින් 3 දෙනෙකුට මුදල්මය තෑගි 3ක් ලබා දෙන $100 cash prizes 3ක් අපි ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒකට ඕගොල්ලන්ට අපේ මගේ platform තුනේම social media platform තුනේම ඉන්න අතරින් 3 දෙනෙකුට තමයි ඒක ලැබෙන්නේ. ඔයගලන්ට කරන්න පුළුවන් මාව Instagram එකේ, Facebook page එකේ, ඒ වගේම YouTube එකේ subscribe කරලා follow කරලා මට ඒවයේ screenshot 3ක් එවන්න Instagram එකෙන්. එතකොට මට පුළුවන් ඔයගලන් ඔක්කොම එකම තැන ඉන්නකොට ඔයගලන් reply කරන්න මට ලේසියි. සහ ඔයගලන්ව තෝරා ගැනීමේදී දිනුම් මැදීමේදී මට ඒක පහසු නිසා මට එකම තැනකින්
ඔයගොල්ලෝ එවන්න මට Instagram එකෙන්. ඕකේ? ඉතින් ඒ විදිහට තමයි ඔන්න අපේ giveaway එක අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මගේ Facebook page එකේ Instagram එකේ link එක දාලා තියෙනවා මම description box එකේ ගිහිල්ලා බලන්න. ඔයගලන්ට මාව හොයාගන්න අමාරු නම් life with me කියලා නැත්නම් search කරලා ඔයගලන්ට පුළුවන් මාව හොයාගන්න මේ platform වල. එහෙනම් ඉතින් මේ විදිහට තමයි ඔන්න giveaway එක අපි plan කරලා තියෙන්නේ. Thank you so much ඔයගලන්ගේ ආදරයට අපිට ලබා දෙන අසීමිත ආදරයට. තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ life with me YouTube channel එකට subscribe කරලා දිගින් දිගටම ලස්සන වීඩියෝ බලන්න අපේ journey එක බලන්න. ඉතාමත්ම ආදරෙන් ඔයගලන්ට ආරාධනා කරන ගමන් අදට අපි ගිහිල්ලා එනවා. ඔයගලන්ට සුබ දවසක්. bye bye.